ආයුබෝවන් ආදරණීය දරුවනේ Clever Kids YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද දවසේ අපි ලස්සන කතාන්දරයක් ඉගෙන ගන්නයි යන්නේ. රත්තරන් අඹ. ඉතින් එකතු වෙන්න කතාන්දරය අවසන් වන තෙක්ම. දුවේ පුතේ ඔයාලා තවමත් Clever Kids YouTube channel එක subscribe කරලා නැත්නම් විතරක් පහළ තියෙන subscribe button එක touch කරන්න. මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න. එතකොට අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම පුංචි ඔයාලා ළඟටම වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. ඈතේ පිට වනාන්තරයේ රත්තරන් අඹ පිරුණු ගසක් තිබුණා. මේ ගසේ අඹ හරිම බලවත්. මේ අඹ කෑවාම ඈත නිල් අහසේ පියාඹලා යන්න පුළුවන්. එතකොට මුළු ලෝකෙම ලස්සන බලන්නත් පුළුවන්. හැබැයි මේ අඹ ගස අඹ දුන්නේ පුංචි දරුවන්ට විතරයි. දවසක් දා සනුජි, ෆාතිමා සහ නාදන් සෙල්ලම් කරන්න කැලෑවට ගියා. අහම්බෙන් වගේ තුන්දෙනාම මේ අඹ ගස ළඟට ආවා. අර බලන්න ගෙඩි පිරුණු අඹ ගහක්. ෆාතිමා සතුටින් කිව්වා. කොහොමද ළමයිනේ? අඹ ගස ඇහුවා. ළමයි මේ අඹ ගස ගැන අහලා තිබුණාට ඇත්තටම තියෙන බව දැනගෙන හිටියේ නෑ. ඉතින් සනුජි, ෆාතිමා සහ නාදන් ගොඩක් පුදුම වුණා. කතා කරන අඹ ගහක්. ඒ අය හිතුවා අපිට අඹ දෙනවද? සනුජි ඇහුවා. මගේ අඹ විශේෂයි. මම අඹ දෙන්නේ හොඳ වැඩ කරන පුංචි දරුවන්ටයි. මගේ අඹ කෑවාම අහසේ පියාඹන්න පුළුවන්. අඹ ගස කිව්වා. ඇත්තද? ළමයි පුදුමයෙන් ඇහුවා. ඔව් ඔව්. ඔයාලට අඹ ඕන නම් දැන් ගිහින් හොඳ වැඩක් කරලා ඒ අයගේ ස්තුතිය ආශිර්වාදය අරන් එන්න. එතකොට මට පුළුවන් අඹ දෙන්න. හොඳයි අඹ ගස අපි එහෙම කරන්නම්. ළමයි එක හඬින් කිව්වා. ඉතින් සනුජි, ෆාතිමා සහ නාදන් උදව් අවශ්‍ය අය හොයාගෙන ගම පුරා ඇවිද්දා. මෙහෙම යද්දී සනුජිට දුප්පත් ගැහැණු ළමයෙක් මුණ ගැහුණා. එයා සනුජිලාගේ පාසලේන්ම දැරියා. කොහොමද යාළුවේ? මගේ ගාව කෑම එකක් තියෙනවා. අපි බෙදාගෙන කමුද? සනුජි ඒ ගැහැණු ළමයාගෙන් ඇහුවා. එයා හරිම සතුටින් කැමැත්තෙන් සනුජිගේ ආරාධනය පිළිගත්තා. මොකද ඒ ගැහැණු ළමයා ගොඩක් බඩගිනි වෙලයි හිටියේ. ස්තුතියි සනුජි ඔයාට. මගේ බඩ හොඳටම පිරුණා. ඒ ගැහැණු ළමයා කිව්වා. ෆාතිමා එයාගේ අසල්වැසි ගෙදර වයලට් ආච්චි බලන්න ගියා. ආච්චිට කාත් කවුරුත් නැහැ. ඒ නිසා ආච්චි තනියම තමයි මේ ගෙදර ජීවත් වුනේ. ඉතින් ෆාතිමා ආච්චි අම්මට වතුර වීදුරුවක් ගෙනත් දුන්නා. ආච්චි මගේ දුවට දෙවි පිහිටයි කියලා කිව්වා. නාදන්ට අත කැඩුණු අසරණ බලු පැටියෙක් මුණ ගැහුණා. ඉතින් නාදන් මේ බලු පැටියාට බෙහෙත් කළා. ගෙදරට එක්කන් ගිහින් කන්න බොන්න දුන්නා. සුරතලයට ඇති කරන්න පටන් ගත්තා. පහුවදා මේ තුන්දෙනා අඹ ගස අසලට ගියා. අපි හොඳ වැඩ කළා. මම බඩගින්නේ හිටපු යාළුවෙක්ට කෑම දුන්නා. සනුජි කිව්වා. මම ආච්චි කෙනෙක්ට වතුර වීදුරුවක් ළඟට ගිහින් දුන්නා. ෆාතිමා කිව්වා. මම අසරණ බලු පැටියෙකුට පිහිට වුණා. නාදන් කිව්වා. මම දන්නවා ළමයිනේ
හොඳ වැඩ කළාම මගේ ගහේ තියෙන රත්තරන් අඹ දිලිසෙනවා වගේ පුංචි ඔයාලත් දිලිසෙනවා. ඒක මුළු ලෝකෙටම පේනවා. එහෙම කියපු අඹගස Tamanගේ අතු පහත් කරලා ළමයින්ට අඹ කඩා ගන්න ඉඩ දුන්නා. සනුචි, ෆාතිමා සහ නාදන් හරි සතුටින් අඹ කඩාගෙන කෑවා. එක කටක් කද්දීම ඒ අය අහසේ පාවෙන්න ගත්තා. අනේ අපි පාවෙනවා. එයාලා පුදුමයෙන් වගේම සතුටින් කෑ ගැහුවා. ළමයි තුන්දෙනා ටික ටික පොළොවෙන් උඩට ඉස්සුනා. සුදු වලාකුළු අතරින් එහාට මෙහාට පා වුණා. එයාලා මේ ලෝකේ සුන්දර තැන් ගොඩක් නැරඹුවා. ඉතින් දරුවනේ හොඳ වැඩ කරන දරුවන්ට සොබාදහමින් තෑගි ලැබෙනවා. පුංචි ඔයාලත් හොඳ වැඩ කරන්න. අත ඉඳලා පටන් ගන්න. ඔයා දිලිසෙන හැටි මුළු ලෝකෙටම පෙනේවි. තවත් දවසක අලුත් පාඩමකින් නැවත හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.